පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. Hi, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. බලාගෙන හොඳේ එයි කඩාගෙන. බබා අද නිවාඩු දවසේ ගමේ පොඩ්ඩක් ඇවිදින්න යන්න අපි දෙන්න ප්ලෑන් කරා. ඉතින් ගෙයින් එළියට බහිනවත් එක්කම එහා පැත්තේ ගෙදර බල්ලව හම්බුණා. එයාව චූටි කාලේ තමයි මම දැකේ. පස්සේ ඔය ලොකු වෙලා තමයි ඉන්නේ. මං ඇත්තට මේ බල්ලට හරි බයයි. මොකද මං අහලා තියෙනවා මිනිසුන් කනවා කියලා. මං ඇත්තද බොරුද කියන්න දන්නේ නැහැ. ඒක නිසා බයයි. කොහොම හරි මං කොලොප්පම් කරා. ඌ මාව එලෝගෙන ආවා. ඒකයි අර මං කෑ ගහගෙන දිව්වේ. දැන් අපි මේ පාරේ ඉස්සරහට යන්නේ. මේ පැත්තේ ඉන්න අය දන්නා මෙහෙ තියෙනවා පොඩි කඩවල් දෙක. මෙතන තියෙනවා පොඩි දෙයක්. ඒක හරිම රසයි. vlog එක ඉවර වෙනකම් බලන්න මොනවාද ඒ කියලා. මේ හස්බන්ඩ්ගේ ගම. ඉතින් හරිම ලස්සනයි. හස්බන්ඩ් එක්ක යාළු වෙච්ච දවස්වල ඉඳන් මම මෙතනට එන මාරම කැමතියි. ඉතින් පරිසරය විඳින්නත් එපා. හිතට මාර සනීපයි මේ කොළ පාට නිල් පාට පරිසරය දකිද්දී. මෙතන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඉස්සර නම් බෝට්ටු දාලා තිබුණා පදින්න පුළුවන් වෙන්න. දැන් නම් ඒවා අයින් කරලා තියෙන හේතුවක් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මෙතන චුට්ටක් බලාගෙන ඉඳලා තව ඉස්සරහට ගියා. අපි හොයන දේ අද තියනවද කියලා බලන්න. ඉස්සරහට ඉද්දී වහෝ පැටව දෙන්නෙක් හිටියා මෙතන. එයාලා වලන්න යද්දී අපේ හස්බන්ඩ්ගේ බලු තැඩිය ඇවිල්ලා බුරලා එලවගත්තා. ඉස්සරහට ආවා. මොකද අපි ගිය තැන යද්දි ගොඩක් සෙනග හිටියා. ඉතින් මේ ඉස්සරහ තැන මේ තියෙන්නේ මේ ගමේ ලස්සනම තැන. ඒ වගේම උතන තියෙන රොටි කඩයක්. ඉතින් මේ ගාරිනේ රෑ වෙලා ඒක නිසා අතන සෙනගත් හිටපු නිසා අපි දෙන්න මෙතනින් වාඩිලා හිටියා. මෙන්න මේ පරිසරය දිහා බලාගෙන. මේ වෙලාවේ ඇල්ල තියෙන රොටි කඩේ සෙනගාට වෙච්ච ගමන් අපි දෙන්න ආතන ඉඳන් ඉක්මනට දුවගෙන යන්නේ රොටි කන්න. අද මෙතන රොටි කඩේ තාම වහලා. අපි යන් එහා පැත්තේ රොටි කඩේට. මේ ඇලට එක කාලවලදී එක ලස්සන જાතියේ කුරුල්ල එනවා. මේ දවස්වල මෙන්න මේ සුදු පාට කුරුල්ල જાතිය ඇවිල්ලා ඉනවා. මේ කොක්කු නෙවෙයි. අන්නම් කියන්න දන්නේ නැහැ. ඉතින් ලොකු හොටක් තියෙන කුරුළු జాතියක්. ඉතින් මෙන්න මේ රොටි කඩේ ඉස්සරහ තියෙන විව් එක තමයි මේක. ඉතින් අපි ගොඩක් වෙලාට අපේ යාළුවෝ එහෙම ආවම මෙතනට එක්කගෙන යනවා. මොකද මේ රොටි මාරම රසයි. අපි රොටි සෙට් 6ක් මෙතනින් ඕනේ කියලා දැන් අපේ රොටි එනකම් මේ බලන් ඉන්න. ඒ අතරතුරේ මම දැක්කේ හස්බන්ඩ් මේ Facebook එකේ විදිහට පෝස්ට් එකක් දිහා බල ඇඟිලි උල් කරගෙන මොකද්ද මන් දන්නේ හොයනවා. මොකද්ද? මොන ඇඟිලිද? මේකයි කාම ඇඟිලිද? ඔව්. පෝ. ඔයත් හොයාගන්න දිනවා. අපේ රොටි ප්ලේට් එක ආවා. මෙන්න මේ කොච්චි ලුණු මිරිස් මාරම රසයි. මම තාම දන්නේ මේක හදන්නේ කොහොමද කියලා. හැබැයි මාරම රසයි. ගෑවුන තැන කත හැකි.
ඒ වගේම මේකත් එක්ක ඉඟුරු ප්ලේන්ට් එකකුත් ඕඩර් කරා. ඒ දෙක සුපිරි. මෙතනට ඇවිල්ලා තියෙන කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ රොටි වල රස කියලා. දැන් අපි මේක කාලා ඉමු. විනාඩි 5ට 10ට මේ රොටි ඔක්කොම ටික අපි ඉවර කරා. ඒ තරම් රසයි. මෙන්න මෙහෙම තමයි මේ මාමලා මේ රොටි හදන්නේ. ඊට පස්සේ ආයි ෂුට්ටක් ඇවිදින්න ගියා. මේ වෙලාවෙදී දැන් 6ට කිට්ටුයි. ගොඩාක් කොක්කු එහෙම පියාඹලනවා මෙන්න මේ ගහට. හස්බන්ඩ් නම් කිව්වේ මෙතනට නිදි ගන්න එනවා කියලා. මේ කොක්කු ඉස්සර නම් හැම තැනම නිදි ගතක නමුත් දැන් එනකොට ඔය ගාට විතරයි යන්නේ කියලා කිව්වා. එයා කිව්වා තව මේක ළඟට බලන්න පුළුවන් එන්නකො මගේ පස්සෙන් කියලා. ඉතින් අපි දැන් එතනට යන්න තමයි හදන්නේ. කොක්ක බලන යන අතරමඟ අර ඉස්සෙල්ලා හිටපු වහු පෙටිය මෙතන හිටියා. අපේ බලු තඩියත් හිටපු නැති නිසා ඉක්මනට ගිහිල්ලා මං යාළව ඇල්ලුවා. යා ගෙට ගාලාද? අයියේ හරිම ෂෝක් අනේ මම මේ දෙවනි පාර තමයි වහු පෙටියක් ඇල්ලුවේ. මුලින්ම යන්න බයේ හිටියේ මෙතන මේ යාළගේ අම්මගේ ලොකු අන්තට්ටුවක් තියෙනවා. ඉතින් අන්නතෙන් මොනද යන්න කියන්නේද? ඒක නිසා මුලින්ම හස්බන්ඩ් යවුවා අලල එන්න මම මෙතන ඉන්නම් කියලා. ඊට පස්සේ තමයි මම ගියේ යාළව අල්ලන්න. එයාව ඇල්ලුවට පණ බයේ ඉන්නේ කොයි වෙලේ හරි අම්මා ඒවි ඇනලා යාවි කියලා. ඉතින් ඔන්න තමයි අපේ හවස් වරුව ගෙවුනේ. දැන් යන් මෙන්න මේ පියාඹල කොක්කුව ළඟට බලන්න. මේ ඇල දිගේ පොඩි පාරක් තියෙනවා. ඉතින් මේ ඇතුළට යනවා හස්බන්ඩ් කියන තැනට. මේ දෙපැත්තේ තියෙන්නේ ගොඩක් මාදම් ගස්. මේ දවස්වල නම් මාදම් මල් තියෙනවා. ඉදිරි මාසෙ කිහිපේ අනිවාර්යෙන් මාදම් එන්න පුළුවන්. එතකොටත් මම බ්ලොග් එකක් අරන් එන්නම් මාදම් හැදුනම කොච්චර ලස්සනද කියලා මේ පැත්ත. අර පියාඹල ආපු කොක්කෝ මෙන්න මෙතනට පේනවා ගොඩාක් ළඟට. ඉතින් බලන්නකෝ. එහෙම වහන්නේ? දැන් වෙලාව 6:00ටත් කිට්ටුයි. හස්බන්ඩ් ෆ්‍රී වෙලාවක ඒ වගේම මමත් නිවාඩු දවසක තමයි අපි ගම වටේ සුට්ටක් ඇවිදින්න යමු කියලා තීරණය කරේ. ඉතින් දැන් හස්බන්ඩ් නයිට් එකට යන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඉක්මනට ගෙදර යනවා. රාමයෙන් පිට ලෝකේ හරිම සරලයි. විඳින්නේ නැත්තම් මගේ හැරෙයි. දවස් 30ෙම රස්සාවත් එක්ක ඔට්ටු වෙන අපිට මේ වගේ පරිසරයක් මනසට සැහැල්ලුවක් අරන් දෙයි කියලා මට හිතෙනවා. මේ vlog එක මෙතනින් අවසන් කරනවා. ඉතින් vlog එක දිගටම බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගෙහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.